ආයුබෝවන් හැමෝටම. අපි අද පෞරාණික ගඩලාදෙණි රජමහා විහාරය බලන්නයි යන්න හදන්නේ. Ayubowan to everyone. Today we are going to visit the ancient Gadaladeniya temple. කොළඹ නුවර මාර්ගයේ ඇවිල්ලා දවුලුගල මාර්ගයේ කිලෝමීටරයක් පමණ යනකොට මෙම ගඩලාදෙණි විහාරය හම්බෙනවා. ඔබට මේ මාර්ගයේ ගියාම ලංකාතිලක විහාරයටත් යන්න පුළුවන්. By going through this road, you can also visit the Lankatilaka temple. හතරවන සියවසේ ගම්පල යුගයේ තමයි මෙම විහාරය ඉදිකරලා තියෙන්නේ. This was built in the 14th century in the Gampula era. හතරවන බුවනකබාහු රජ සමයේ ධර්මකීර්ති හිමියන්ගේ අනුග්‍රහයෙන් මෙය ඉදි වී තිබෙනවා. This was built in the reign of the Bhuvanakabahu IV by the grace of Dharmakirti the monk. මෙම විහාරය සම්පූර්ණයෙන්ම ගල් වලින් නිර්මාණය කරලා තියෙනවා. ලංකාවේ තිබෙන ගල් වලින් නිර්මාණය කරන ලද එකම විහාරය ගඩලාදෙණි විහාරය. Everything in the temple is built by rocks. දකුණු ඉන්දියානු නිර්මාණ ශිල්පියෙකු වන ගණේශ්වරාචාර්ය නැමැති ශිල්පියා විසින් මෙය නිර්මාණය කරලා තියෙනවා. This was built by a South Indian named Ganeshwaracharya. ලංකාතිලක විහාරය වගේම මේ විහාරයත් සේනාදි ලංකාර ඇමතිවරයාගේ අනුග්‍රහයෙන් නිර්මාණය කරලා තියෙනවා. Like the Lankatilaka temple, this temple was also built by the patronage of the minister named Senadi Lankara. මෙම බෝධිය ඉන්දියාවේ ආනන්ද බෝධියේ අංකුරයකින් රෝපණය වී ඇතැයි විශ්වාස කරනවා. This Bodhiya was planted from a part of the Ananda Bodhiya tree in India.
මහනුවර යුගයේ ප්‍රතිමා හා චිත්‍ර තමයි මෙහි දක්නට ලැබෙන්නේ. Sculptures and pictures from the Mahanura era are found here. ලංකාතිලක විහාරය වගේම දකුණු ඉන්දීය පල්ලව සම්ප්‍රදාය තමයි මේ සඳහා බලපාලා තියෙන්නේ. Like the Lankatilaka temple, this temple was also built by the influence of the South Indian Palliya tradition. ගඩලාදෙණි විහාරය හා ලංකාතිලක විහාරය බොහෝ විට සමානකම් දක්වනවා. මෙම විහාර දෙකම සාදා තිබෙන්නේ දකුණු ඉන්දියානු ශිල්පීන් දෙදෙනෙකු විසින්. Both Lankatilaka temple and the Gadaladeniya temple show similarities between them. ලංකාතිලක විහාරයට සමුදීමටයි අපේ මේ සූදානම. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් හමු වෙමු. Thank you for watching this video. Make sure to like and subscribe.